අයිබෝන් මේ වීඩියෝ එක ඇවිල්ලා අපිට තියෙන එක ප්‍රශ්නයක් ගැන කතා කරන වීඩියෝ සීරීස් එකක පළවෙනි වීඩියෝ එක. නැත්නම් තවත් එක වීඩියෝ එකක්. ඉතින් මේ ගැන ඉස්සරහට වීඩියෝස් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඕගලන්ට හිතලා තියෙනවද මේ අපි කාව හරි දැක්කහම අපිට හිතෙනවා ඒගොල්ලන් මාර කන්ෆිඩන්ට් මටත් ඒ වගේ වෙන්න තිබ්බනම් හොඳයි කියලා. මේක අර අපේ ඇතුලෙන් ඇති වෙන නිකන් සිතුවිල්ල අපිට වෙන මනුස්සෙක් දැක්කම අපි හිතනවා යා මාර කන්ෆිඩන්ට් චරිතයක්. එයා සෑහෙන කන්ෆිඩන්ට් එයාගේ වැඩ ටික කරනවා. එයා අනිත් අයත් එක්ක කතා කරනවා. මේ දේවල් කරනවා. ඉතින් මටත් ඒ වගේ කන්ෆිඩන්ස් හදාගන්න තිබ්බනම් හොඳයි කියලා. මේ කන්ෆිඩන්ස් කියන කාරණාව මිනිස්සෙක් මේ උප්පත්තියේදී හම්බෙන කාරණාවක් නෙමෙයි කියන්නේ. ඉපදෙනකොටම අතේ අරගෙන එන කාරණාවක් නෙමෙයි. කන්ෆිඩන්ස් එක කියලා කියන්නේ බිල්ඩ් කරන්න ඕන කාරණාවක්. කියන්නේ අපි ස්කිල්ස් හදාගන්න මිනිස්සු. අන්න ඒ වගේ ස්කිල් එකක් හදාගන්න විදිහටම කන්ෆිඩන්ස් එකත් හදාගන්න ඕන කාරණාවක්. ඉතින් අද ඉඳන් ඉස්සරහට දාන වීඩියෝස් කීපයක කතාව වෙන්නේ මෙන්න මේ කන්ෆිඩන්ස් කියන කාරණාව. ඉතින් අපි අද වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මොකක්ද මේ කන්ෆිඩන්ස් කියන්නේ කියන එක. මොකද සමාජයේ තියෙන පොඩි මිත්‍යාවක් කන්ෆිඩන්ස් කියන්නේ මොකක්ද කියන එකට. කන්ෆිඩන්ස් කියන්නේ මොකක්ද කියන එක සහ ඇයි අපිට මේක වැදගත් වෙන්නේ කියන කාරණාව තමයි අද වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ. මුලින්ම බලමු මොකක්ද මේ කන්ෆිඩන්ස් එකේ තියෙන මිත්‍යාව කියලා. ඉතින් මිනිස්සු හිතාගෙන ඉන්නවා කන්ෆිඩන්ස් කියන්නේ සද්දෙට කතා කරන එක කියලා. කවුරු හරි අපි දැක්කොත් එහෙම අපි කතා කරන ටිකක් පස්ස ගහනවා. නමුත් අර මිනිස්සයා ටිකක් සද්දෙට කතා කරනවා. නැත්තම් එයා තමයි මේ අනිත් මිනිසුන්ගේ අවධානය හම්බෙන සෙන්ටර් එක. එයා මැද්ද හිට ගත්තාම අනිත් හැම මිනිසයාගෙම එයාට අවධානයක් හම්බෙනවා වගේ කියලා අපි හිතනවා. ඊට පස්සේ මේ බය නැතුව කතා කරන එක. බය නැතුව කතා කරන එක මේ අපි හිතනවා ඒක කන්ෆිඩන්ස් එක කියලා. නැත්තම් එයාගේ ඇඟෙන් ඒ දේවල් එන්නේ ස්වභාවිකවමයි. ඒක තමයි කන්ෆිඩන්ස් එක කියලා අපි හිතනවා. ඕක මිත්‍යාවක්. මේක ඇවිල්ලා කන්ෆිඩන්ස් නෙමෙයි. මේක ඇවිල්ලා පර්සනැලිටි එකේ මිනිස්සයාගේ. මිනිසුන්ට පර්සනැලිටිස් තියෙනවානේ. ඒ පර්සනැලිටි එක තමයි අපිට පෙන්වන්නේ. මිනිස්සේ කන්ෆිඩන්ස් වෙන්න පුළුවන් සද්ද නැතුවත්. ඒ කියන්නේ ඊටාම නිශ්ශබ්ද මිනිස්සෙකුත් කන්ෆිඩන්ස් වෙන්න පුළුවන්. අනිත් අයත් එක්ක ගිහිල්ලා කතා නොකරන මිනිස්සෙක් කන්ෆිඩන්ස් වෙන්නත් පුළුවන්. ඊටාම අඩු ස්වරයකින් කතා කරන මිනිස්සෙකුත් කන්ෆිඩන්ස් වෙන්න පුළුවන්. ඉතින් ඔයාට හිතෙන්න පුළුවන් දැන් මං ඕව තියාගෙන මං මෙච්චර කාලයක් හිතන් හිටියා මං කන්ෆිඩන්ස් නෑ කියලා. එහෙනම් මම කන්ෆිඩන්ස් චරිතයක් ද කියලා. එතකොට අපි බලමු කොහොමද මේ කන්ෆිඩන්ස් කියන එක එන්නේ කියලා. කන්ෆිඩන්ස් කියලා කියන්නේ වොලියුම් එක නෙමෙයි. කන්ෆිඩන්ස් කියන්නේ සද්ද නෙමෙයි. කන්ෆිඩන්ස් කියලා කියන්නේ අපි කතා කරන්නේ කොච්චර ලොකු සද්දකින්ද කියන එක නෙමෙයි. අපි කරන වැඩේ කොච්චර හොඳට පෙන්නනවද කියන එකෙන් නෙමෙයි කන්ෆිඩන්ස් කියන එක මනින්නේ. කන්ෆිඩන්ස් කියන එක මැනෙන්නේ. කන්ෆිඩන්ස් කියන එක එන්නේ සර්ටනිටි එකකින් නිශ්චිතභාවයකින්. නිශ්චිතභාවය කියලා කියන්නේ අපි කවුද කියන එක අපි නිශ්චිතවම අඳුරනවා නම් අපි දන්නවා නම් අන්න කන්ෆිඩන්ස් අපි ගාව තියෙනවා. අපි නිශ්චිතවම දන්නවා නම් මට මේක හැන්ඩල් කරන්න මට හැකියාව තියෙනවා කියලා අන්න කන්ෆිඩන්ස් තියෙනවා මං ගාව. මම නිශ්චිතවම දන්නවා නම් මේක වැරදුනොත් මේ කරන්න යන වැඩේ වැරදුනොත් එහෙම ඒක ආපහු හරි ගස්ස ගන්න කොහොමද කියන එක නිශ්චිතවම මම දන්නවා නම් අන්න මං ගාව කන්ෆිඩන්ස් තියෙනවා. එතකොට මේක තව ටිකක් අපි පොඩ්ඩක් දිග අරගත්තොත් එහෙම කන්ෆිඩන්ස් කියන්නේ මොකක්ද කියන්නේ? කන්ෆිඩන්ස් කියලා කිව්ව මම ඔය කියපු කාරණා එක කන්ෆිඩන්ස් කියලා කියන්නේ ට්‍රස්ට් එක. කවුරු ගැනද? තමන් ගැන. සෙල්ෆ් ට්‍රස්ට් එක තමයි කන්ෆිඩන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ මට ඉස්සරහට එන්නේ මොනවද? මට කරන්න එන්නේ මොනවද කියන එක මත මට ඒක හැන්ඩල් කිරීමේ හැකියාව ගැන මට විශ්වාසයක් තියෙනවා නම් මේ අවුලක් නෑ ඔය වැඩේ මොක වුණත් මම ඒක හැන්ඩල් කරගන්න මට පුළුවන් වෙයි කියන හැකියාව ඒ ගැන විශ්වාසය වාට තියෙනවා නම් අන්න ඒක තමයි කන්ෆිඩන්ස් කියලා කියන්නේ. දැන් ඔයා හිතන්න එපා එහෙනම් මම පර්ෆෙක්ට් මිනිසෙක් වෙන්න ඕන කියලා. නෑ. පර්ෆෙක්ට් වීම නෙමෙයි කන්ෆිඩන්ස් කියලා කියන්නේ. කන්ෆිඩන්ස් කියලා කියන්නේ ඔයා ඒ වැඩේට ඇඩැප්ට් වෙන්න පුළුවන් එක. ඊට පස්සේ ඒක ෆේල් වුණොත් ඔයා නැවත try කරන්න පුළුවන් කියලා වාට දැනෙන එක. ඒ ෆේල් වීමෙන් ඔයා තියෙන මිස්ටේක්ස් ඔයා අඳුරගෙන ඒකෙන් ඉගෙන ගන්නවා කියන එක තමයි කන්ෆිඩන්ස් කියලා කියන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි වැඩක් කරන්න ගියාම ඒ වැඩේ හරියට වෙන්නේ නැත්නම් අපි හිතනවා මට ඒක කරන්න එච්චර හැකියාවක් නැහැ, කන්ෆිඩන්ස් එකක් නැහැ කියලා. ඒ අපි පර්ෆෙක්ට් වෙන්න දඟලන හින්දානේ. නමුත් කන්ෆිඩන්ස් මිනිස්සෙක් කරන්නේ Tamanට මොකක් හරි කරන්න ගියාම මේක වැරදුනා නම්
ඒකින් තියෙන මිස්ටේක්ස් ටික අඳුරගෙන නැවත try එකක් දෙනවා. මේක තමයි confidence කියලා කියන්නේ. ඇල්බර්ට් බන්දුරා කියන සයිකොලොජිස්ට් කතා කරනවා self efficacy කියන එක තමයි confidence කියලා හඳුන්වන්නේ. self efficacy කියන්නේ මට මොකක් හරි ටාස්ක් එකක් කිරීමේ හැකියාව ගැන මට තියෙන විශ්වාසය තමයි එයා self efficacy කියන එකෙන් කතා කරන්නේ. මොකක් හරි ටාස්ක් එකක් කිරීමට මට හැකියාවක් තියෙනවා කියන එක මම විශ්වාස කරනවා. මේක තමයි එයා self efficacy විදිහට හඳුන්වන්නේ. හොඳම පාර්ට් එක තමයි මේකේ තියෙන්නේ. මෙන්න මේ self efficacy කියන එක එන්නේ නැත්තම් මේ විශ්වාසය කියන එක එන්නේ පොඩි පොඩි ටාස්ක් රිපීට් කරලා. එකපාර ලොකු ඇක්ෂන් එකකින් නෙමෙයි. ඒ කියන්නේ ඒ මනුස්සයා කාලයක් තිස්සේ දෙයකට try කරද්දි පොඩි පොඩි ඇක්ෂන්ස් තමයි ගන්නෙ. අපි හිතමු එයා මොකක් හරි බිස්නස් එකක් ගොඩනගා ගන්න try එකක් දෙනවා. එයා පොඩි පොඩි ස්ටෙප්ස් වලින් තමයි යන්නේ. එකපාර අද තියෙන තැනින් අපි හිතමු දැන් Facebook එක ගන්නකො. එයා පටන් ගත්ත තැනයි අද තියෙන තැනයි සෑහෙන ලොකු වෙනසක් තියෙනවා. එයා ඊයේ නිකන් මේ කාමරයක Facebook පටන් අරගෙන අත ඔය මෙටා එක තියෙන තැනට ඇවිල්ලා නෙමෙයි. පොඩි පොඩි ඇක්ෂන්ස් අරගෙන තමයි යා ඒක අරගෙන ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ පොඩි පොඩි ඇක්ෂන්ස් වලින් තමයි ඔය self efficacy කියන එක හැදෙන්නේ. කියන්නේ අපිට වැඩක් කරන්න පුළුවන්, අපිට ඒ ටාස්ක් එක කරන්න පුළුවන් හැකියාව තියෙනවා කියන එක හැදෙන්නේ, confidence තියෙන එක හැදෙන්නේ පොඩි පොඩි ටාස්ක් අපි කළා. දැන් ඔයා මොකක් හරි ඉගෙනගෙන දැන් ඔයාම නිකන් හිතලා බලන්නකෝ ඔයා මොකක් හරි වැඩක් කරන්න කාත් එක්ක හරි වැඩක් කරන්න ගිහලා ඒ වැඩේ ඔයා මේක කරන්නම් කියලා බාරගන්නේ ඔයාට ඒකට හැකියාවක් තියෙනවා. ඒ හැකියාව ඔයාට ආවේ කොහොමද කියලා නිකන් ආපස්සට හිතලා බලන්නකෝ. ඒ හැකියාව ඔයාට හිතලා බැලුවා මේ හැකියාව ඔයාට ඇවිල්ලා තියෙන ඔයා ඒ වගේ වැඩ කීපයක් ඔයා පොඩියට පොඩියට කරලා තියෙනවා. එක දවසක මෙන්න මේ ටාස්ක් එක කරලා තියෙනවා. ඊළඟ දවසේ තව ටාස්ක් එකක් ඉගෙනගෙන තියෙනවා. ඒක කරලා තියෙනවා. ඔහොම තමයි ඔයා මේ ලොකු පික්චර් එක දැන් දන්නේ. අන්න එහෙම තමයි self efficacy කියන එක හැදෙන්නේ. එතකොට ඔයා හැම වෙලේම try කරද්දි මොහොකට හරි try කරද්දි එතනින් survive වෙන්න try කරද්දි ඔයාගේ මොළය අඳුර ගන්නවා ඔයාට තියෙනවා කියලා identity එකක්. කියන්නේ ඔයා මොකකට හරි try කරනවා. ඒ try කරන්න ඔයා survive වෙන්න try කරනවා. අන්න ඒකෙන් ඔයා අඳුර ගන්නවා ඔයාට තියෙනවා වෙනම අනන්‍යතාවයක්. කියන්නේ ඔයාට හිතෙනවා හරි මට මේක කරන්න පුළුවන් දැන් කියලා. අන්න ඒක තමයි අන්තිමට confidence කියන විදිහට එළියට එන්නේ. දැන් කවට හරි හිතෙන්න පුළුවන් ඇයි confidence අපිට ඕනේ කියලා. confidence ඕනේ කාරණා කීපයකට. මම උදාහරණ කීපයක් එක කියන්නම්. එකක් තමයි confidence අවශ්‍ය වෙනවා අපිට opportunity එකක් ගන්න. අවස්ථාවන් කියලා කියන්නේ අපි අවස්ථාවක් ගන්න. ඒ කියන්නේ මොකක් හරි දෙයකට අවස්ථාවක් අපිට grab කරගන්න නම් confidence කියන එක වැදගත් වෙනවා. දැන් හිතන්නකෝ job opening එකක් තියෙනවා. හරි මේ ජොබ් ඕපනින් එකේ එක්ස්පීරියන්සස් ඉල්ලනවා මෙන්න මේවා ඉල්ලනවා. හරි මට හිතෙනවා මට ඒක එක්ස්පීරියන්ස් එක නැහැ කියලා. ඕක මටත් තියෙනවා. හරි එතකොට මේ අපි ලෝ කොන්ෆිඩන්ස් එක හින්දා මම හිතනවා මම ඒකට එච්චර සුදුසු නැහැ කියලා මම ඇප්ලයි කරන්නේ නැහැ. නමුත් කොන්ෆිඩන්ස් තියෙන මිනිස්සෙක් සමහරලාට ඒකට ඇප්ලයි කරනවා මම පර්ෆෙක්ට් නැහැ මට මේ එක්ස්පීරියන්ස් එක නැහැ. නමුත් මට ඒ දේවල් ඉගෙන ගන්න පුළුවන්. ඒ හින්දා මම පොඩි try එකක් දෙනවා කියලා අන්න ඒ try එක දෙනවා. එතකොට ඒගොල්ලෝ ඇප්ලයි කරනවා අපි ඇප්ලයි කරන්නේ සමහරලාට එයාට ඒ ජොබ් එක හම්බෙන්නත් පුළුවන් නැති වුණොත් එහෙම ඉතින් ප්‍රශ්නයක් නැහැනේ අර මේක විතරයි ගිහිල්ලා තියෙන්නේ හරි එතකොට අවුට්කම් එක තමයි කොන්ෆිඩන්ස් තියෙන මිනිස්සයාගේ එන්ටයර් කැරියර් පාත් එක වෙනස් වෙන්න පුළුවන් එතකොට අපි අර විදිහට කොන්ෆිඩන්ස් එක නැති හින්දා ඒක එතනින් මගහැරලා දානවා සමහරලාට අපිට ඉන්සෙකියුරිටි එකක් තියෙනවා දැන් කවුරු හරි කමෙන්ට් එකක් දෙනවා අපිට ඔබට ඔය වැඩේ කරන්න පුළුවන්ද කියලා නිකන් අපෙන් අහනවා. නිකන් කියන්නේ ඒක සමහරට එයාගේ මේක අපි දන්නේ නැහැ. ඇයි ඒක ඇහුවේ කියලා. නමුත් ඒ වගේ කමෙන්ට් එකක් අපිට එනවා. ලෝ කොන්ෆිඩන්ස් තියෙන මිනිස්සෙක් කල්පනා කරනවා එයා මේක ඇහුවේ මම එච්චර මේ වැඩේට හොඳ නැති හින්දා වෙන්නේ නැති. සමහරට එයා මාව ජජ් කරනවා වෙන්නත් ඇති. ඒ හින්දා මට මේ වැඩේ කරගන්න බැරි වෙයි. මම හොඳ නැහැ කියලා එයා දන්නවා. ඔල්රෙඩි දන්නවා. කොන්ෆිඩන්ස් මිනිස්සෙක් විශ්වාස කරන්නේ කොන්ෆිඩන්ස් මිනිස්සෙක් හිතන්නේ ඒක එයාගේ ඔපිනියන් එක. එයාගේ හිතේ තියෙන එක න්යාය කිව්වේ. නමුත් මම මේ වැඩේ කරන්න දන්නවා. මට මේකට ඇබිලිටි එකක් තියෙනවා. මට මේකට හැකියාවක් තියෙනවා. ඒ හින්දා මට මේ වැඩේ කරන්න පුළුවන්. අන්න ඒ මනුස්සයට පුළුවන් ફોකස් එක තියාගෙන වැටෙන තැන් වලින් මේ මිස්ටේක්ස් ටික අඳුරගෙන මේ වැඩේ ගන්නට කරන්න. ඊළඟ එක තමයි වැදගත් එක. රිලේෂන්ෂිප්ස් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් කොන්ෆිඩන්ස් තියෙන මනුස්සයෙක්. දැන් හිතන්නකෝ කවුරු හරි අපිට දැන් රිලේෂන්ෂිප්ස් කියලා කියන්නේ
ඕනම රිලේෂන්ෂිප් එකක් වෙන්න යාළුවෙක් වෙන්න පුළුවන් කාත් එක්ක හරි ඕනම රිලේෂන්ෂිප් එකක් ඇතුලේ කවුරු හරි මිනිස්සෙක් අපේ බවුන්ඩරි එකක් මේ ක්‍රොස් කරගෙන එක පැනගෙන ඉස්සරහට එනවා. හරි අපි දාගෙන තියෙන බවුන්ඩරි එකක් ඒක පැනගෙන එයා ඉස්සරහට එනවා. එතකොට සමහරවිට එයා මේ නිකන් සද්දෙට කතා කරනවා. හරි. ඒ කියන්නේ එයා නිකන් වැරදියට අපිට කතා කරනවා. ඊට පස්සේ අපේ තියෙන එම්පති එක හෝ අපේ තියෙන කරුණාව හෝ ඒක වැරදියට ඇඩ්වාන්ටේජ් එකක් විදිහට අරගන්නවා. අපේ ප්ලෑන්ස් කැන්සල් කරලා ඒගොල්ලන්ගේ ප්ලෑන්ස් වලට වැඩ කරන්න try එකක් දෙනවා. ඔය වගේ කරනවා. ලෝ කොන්ෆිඩන්ස් මිනිස්සෙක් හැම වෙලෙම කරන්නේ සද්ද නැතුව ඉන්නවා කමන්නේ අවුලක් නැහැ මාත් ඔන්න ඔය විදිහට හැඩ ගැහෙනවා. හරි. එයාගේ අර තියෙන මේ වැරදි බිහේවියර් එකට අපි තව ටිකක් ඉන්දන සපයනවා. අපි අවුලක් නැහැ කමන්නේ එහෙම කරලා බලමු. හරි. මොකද අපි බයයි අපිට තියෙන රිලේෂන්ෂිප් එක නැති වෙයි කියලා. හැබැයි කොන්ෆිඩන්ස් තියෙන මිනිස්සෙක් එයාගේ තියෙන ප්‍රශ්නය හරියටම කමියුනිකේට් කරනවා. එයා කියනවා මේ වැඩේ මට සෙට් නැහැ. හරි. එයාගේ බවුන්ඩරි එක මාක් කරනවා. මේකයි මගේ ප්ලෑන් එක අද දවසේ. ඒ නිසා මට මේ වැඩේට එන්න වෙන්නේ නැහැ. මගේ ප්ලෑන් එක මම මේව කරලා තියෙනවා. එයාගේ සෙල්ෆ් වර්ත් එක ආරක්ෂා කරන, එයාගේ සෙල්ෆ් වර්ත් එක ගැන දන්න, ඒකට මැච් වෙන රිලේෂන්ෂිප්ස් තියාගන්නවා. අවුට්කම් එක තමයි ඔළුවට කරදරයක් නැති හෙල්දි රෙස්පෙක්ට්ෆුල් රිලේෂන්ෂිප්ස් ටිකක් අපිට තියාගෙන යන්න පුළුවන්. ඊළඟ කාරණාව තමයි අපිට පුළුවන් රෙසිලියන්ස් ගොඩනගා ගන්න. ඒ කියන්නේ අපි හිතන්නකෝ ඔයා හිතන්නකෝ ඔන්න දැන් අපි බිස්නස් එකක් පටන් ගන්නවා. අපි YouTube channel එකක් පටන් ගන්නවා. අපි අලුතෙන් ස්කිල් එකක් ඉගෙන ගන්න යනවා. හරි. මුලදී මේක එච්චර සෙට් නෑ. දැන් හිතන්නකෝ මම මේ කරන් යන channel එක පවා මට අවුරුදු 2ක් විතර යනවා සබ්ස්ක්‍රයිබර්ස්ලා 1000ක් අරගෙන එන්න. එතකොට ඒ අවුරුදු 2 ඇතුලේ මම කොයිම වෙලේකවත් එක සතියක්වත් මගෑරලා නෑ වීඩියෝ එකක් නොදා. එතකොට සමහර වීඩියෝස් වලට එහෙම මං හිතන තරම් වීව්ස් එන්නෙත් නෑ. සමහරවිට 100යි, සමහරවිට 150යි, සමහරවිට 200යි. සමහර වීඩියෝස් තියෙනවා දැන් නාසිස්ටික් සම්බන්ධ කරපු වීඩියෝස් එහෙම සමහරලාට වීව්ස් 4000ක් විතර ගිහිල්ලා තියෙනවා. හරි. එතකොට ඒවත් එන්නේ කලාතුරකින්. වීඩියෝ එකකට කලාතුරකින් තමයි එහෙම වීව්ස් ටිකක් එන්නේ. නමුත් මම හිතලා නෑ කොයිම වෙලේකවත් මම මේ වැඩෙන් ෆේල් කියලා. මම මේ වැඩෙන් ෆේල් කියලා මම හිතුවා නම් එහෙම මම මේක පටන් ගත්ත දවසේ මේ අවුරුදු 2 ඇතුලේ කවදා හරි දවසක මම මේක නවත්තලා. හැබැයි මම ඒක නවත්තන්නේ දැන් අදටත් මට සතියේ කොහොම හරි මම එක වීඩියෝ එකක් කරනවා. ඒක නිකන් දැන් අරයට පුරුද්දක් වෙලා. හරි. එතකොට ලෝ කොන්ෆිඩන්ස් තියෙන මිනිස්සෙක් හැම වෙලේම හිතනවා නෑ මම ෆේල් වෙලා ඉන්නේ මේකෙන් මට ඕන කරන රිසල්ට් එක එන්නේ. එයාගේ අර මේ කන්සිස්ටන්සි එක තියාගන්නේ නෑ. කොන්ෆිඩන්ස් මිනිස්සෙක් මේක තමයි නෝමල් ස්වරූපය. හරි. මට මේක ඉස්සරහට ඇඩ්ජස්ට් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ නිකන් පල්ලෙහාට කියලා බැලුවොත් එහෙම සමහරවිට මට මුලදී තම්බ්නේල් එකක් හදාගන්න තේරෙන්නේ නැහැ. මට මුලදී වීඩියෝ එක හරියට එඩිට් කරගන්න තේරෙන්නේ නැහැ. හරි. දැන්ටත් ඉතින් පොඩි ප්‍රශ්න තියෙනවා. එහෙම මහා ලොකුවට මම එහෙම එක්ස්පර්ට් කෙනෙක් නෙමෙයි. නමුත් ඒ කාලේ පුරාවට මට පොඩි දේවල් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වෙලා තියෙනවා. එහෙම තමයි අපි ඉගෙන ගන්න. එහෙම තමයි අපි ඉම්ප්‍රූව් වෙන්නේ. ඒක වෙන්නේ හිමීට. ඒක මහා ලොකු මේ පිම්වල් විදිහට මේ වෙන්නේ නැහැ. එතකොට මම ඒක ෂේප් එකේ තියාගෙන යනවා. ඒක කවදා හරි දවසක මට හිතෙන විදිහට ඒක යාවි. ඒක තමයි අපි රෙසිලියන්ස් ගොඩනගා ගන්නවා කියලා කියන්නේ. ඒකත් එන්නේ අපිට මේ කොන්ෆිඩන්ස් ඇතුළෙන්ම තමයි. ඉතින් ඕක තමයි අපි ඇයි කොන්ෆිඩන්ස් ගොඩනගා ගන්න ඕනේ නැත්නම් කොන්ෆිඩන්ස් අවශ්‍ය වෙන්නේ කියන එකට හේතුවක් විදිහට ගත්තොත් දැන් පර්සනලි නිකන් මගේ පැත්තෙන් ගත්තොත් එහෙම මම ඒ කියන්නේ පොඩි කාලේ ඉඳන් අපිට හිතෙනවනේ අපි මම අර කලින් කිව්වා වගේ කොන්ෆිඩන්ස් කියන එක අපිට හිතෙනවා නිකන් මිනිස්සෙක් ඉපදෙනකොට එයා අරන් ඉන්න ඕනේ කියලා. අපිට හිතෙන්නේ නැහැ ඒක මේ මිනිස්සෙක් බිල්ඩ් කරගන්න. හැබැයි කාලෙත් එක්ක මේ අනිත් මිනිස්සු දැක්කහම මට හිතිච්ච කාරණාව තමයි මේ ඒක මිනිස්සයා හදා ගන්න ඕන, ගොඩනගා ගන්න ඕන. ඒක මේ සද්දෙන් කතා කරන මිනිස්සයා හෝ නැත්නම් හැම වෙලෙම ලීඩ් එක ගන්න මිනිස්සයා හෝ එහෙම මිනිස්සෙක් නෙමෙයි. ඒකෙන් හැම වෙලෙම අපි මොකක් හරි දෙයක් අලුතෙන් try කරාට පස්සේ දැන් උදාහරණයක් විදිහට මම ළමයින්ට උගන්වනවා. මම මේ ළමයින්ට උගන්වන වැඩේ පටන් ගත්තේ මම O level ඉවර වෙලා. එතකොට O level ඉවරලා මට ක්ලාස් එකක් කරන්න කියලා කෙනෙක් කතා කරාට පස්සේ මම හිතුවනම් මට මේ වැඩේ පුළුවන් වේද බැරි වේද එහෙම කියලා මම මේ වැඩේ කවදාවත් කරන්නේ නැහැ. මම ඒකට අත ගහන්නේ නැහැ. මම ඒකට අත ගැහුවේ නැත්තම් අද මම ළමයින්ට උගන්වන්නෙත් නැහැ.
එදා මම කමන්නේ ඔය යන විදිහට බල්ලා කරනවා මම පොතේ බල්ලා කරනවා මම O level කරලා තියෙනවානේ ඒ හින්දා පොත බල්ලා උගන්වන්න පුළුවන් කියලා පටන් ගත්ත වැඩේ අද පොඩි පොඩි දේවල් try කර කර ඉතින් ළමයින්ට උගන්වගෙන යනවා ඒ වගේම තමයි මේ කතා කරන වැඩේ මේ YouTube channel එක කරන වැඩෙත් ඒ වගේම තමයි මම අර කලින් කිව්වාගේ පටන් ගත්තේ එක තැනකින් ඒකට පොඩි පොඩි දේවල් එකතු කර කර ඒක ඉස්සරහට අරගෙන යනවා ඒක කාලයක් ඇද්දි මට හිතිච්ච දේ තමයි අපි ඕනම දෙයකට බය වෙන්න ඕනේ අපිට වැඩේ පටන් ගන්න පුළුවන්. හරි ඒ කියන්නේ මම මාව ට්‍රස්ට් කරනවා නම් මම මාව විශ්වාස කරන මේ වැඩේ මට කරන්න පුළුවන් කියලා මම ඒකට බය නැතුව මට මේ වැඩේ පටන් ගන්න පුළුවන්. කියන්නේ අපේ මයින්ඩ් එකේ කියන්නේ මයින්ඩ් සෙට් එක shift වෙනවා. මේ එක තැනකින් තවත් තැනකට ඒක තමයි දේවල් වෙනස් කරන්නේ. ඒක තමයි දේවල් වෙනස් කරන්නේ. ඕක තමයි මේ මිනිස්සෙක් හිමීට ඒ කියන්නේ දැන් මම මේ කියන්නේ මම හැමතැනින්ම කන්ෆිඩන්ස් මිනිස්සෙක් කියලා. හරි කන්ෆිඩන්ස් තියෙන මිනිස්සෙක් කියලා කියන්නේ සමහර තැන්වල මට කන්ෆිඩන්ස් එක තියෙනවා සමහර තැන්වල මගේ අඩුපාඩු තියෙනවා ඉතින් ඒකමයි මම මේ වීඩියෝ සීරීස් එකත් මොකද අපිට එහෙම කියන්නේ අපි හිතනවානේ 100% පර්ෆෙක්ට් මිනිස්සු ඉන්නවා කියලා ඉස්සරහ නෑ එහෙම මිනිස්සු අපිට අහුවෙන්නේ නෑ හරි හැමෝගෙම පොඩි පොඩි අඩුපාඩු තියෙනවා ඉතින් මේ වීඩියෝ සීරීස් එක කරගන්නකොට මටත් දෙයක් ඉගෙන ගන්න පුළුවන් සහ ඔයාටත් දෙයක් කතා ඒ කියන්නේ ඔයාටත් දෙයක් කියන්න පුළුවන් මට සහ අපි දෙගොල්ලම එකතු වෙලා දේවල් ගොඩනගාගෙන යද්දී ඒක හරි ලස්සනයි. ඉතින් ඒක තමයි මේ වීඩියෝ සීරීස් එක ඉස්සරහට කරගෙන යන්නේ. ඉතින් අන්තිමට කතා කරොත් එහෙම කන්ෆිඩන්ස් කියලා කියන්නේ මිනිස්සුට ඉපදෙද්දී එන එකක් නෙමෙයි. ඒක ඇවිල්ලා ස්කිල් එකක්. ඒ ස්කිල් එක ගොඩනගා ගන්න ඕනේ. හරි ඒක ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඒක ශක්තිමත් කරගන්න ඕනේ. ඉතින් ඉස්සරහා එපිසෝඩ්ස් වලදී අපි කතා කරමු මොනවද මේ ලෝ කොන්ෆිඩන්ස් වලට රූට් කෝස් එක මොකක්ද? ලෝ කොන්ෆිඩන්ස් කියන එකට හේතුව මොනවද? ඊට පස්සේ ඒවා එන්නේ කොහෙන්ද? හරි අපිට ඒක බ්‍රේක් අපිට ඒක කඩා ගන්න පුළුවන් කොහොමද? මේ පැටර්න් එක කඩා ගන්න පුළුවන් කොහොමද කියන එක අපි කතා කරමු. ඉතින් මම හිතනවා මේ සීරීස් එකෙන් අපිට පුළුවන් වෙයි කියලා. අපි මේ ඉන්නවට වඩා වැඩි තැනක ඉන්න කියන්නේ කන්ෆිඩන්ස් මිනිසෙක් වෙන එක. කන්ෆිඩන්ස් තියාගෙන ඉන්න කන්ෆිඩන්ට් මිනිසෙක් වෙන්න පුළුවන් වෙයි කියලා මේ ඉන්න තැනට වඩා ඉතින් හැමෝටම ආරාධනා කරනවා. අපි මේ ජර්නි එක එකට යන් මේ වීඩියෝ සීරීස් එක එකට බලමු ඉස්සරහට. මොකද වෙන්නේ කියලා මොනවද අපි කතා කරන්නේ කියලා. ඉතින් හැමෝටම ආරාධනා කරනවා වීඩියෝ සීරීස් එක බලන්න කියලා. එහෙනම් channel එක subscribe කරලා තියාගන්න bell icon එකත් click කරලා තියාගන්න. එතකොට ඔයාට miss වෙන්නේ නැතුව ඉස්සරහට දාන හැම වීඩියෝ එකම බලන්න පුළුවන්. ඔයාගේ යාළුවන්ට සහ ඔයා දන්න අයටත් වීඩියෝ එක share කරන්න. එතකොට තමයි අපි බෙදා හදාගෙන දේවල් කරද්දී තමයි ලෝකේ තව ලස්සන වෙන්නේ. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම්බ වෙනකන් හැමෝටම ජය වේවා.